ඔන්න ඔපරේටර් මහත්තයාගේ අඩිය පායි අඟල් 11ක් උස ඔපරේටර් මහත්තයාට වඩා අඩි 1කමාරක් උස කුරුඳු ගහේ සම්පූර්ණම දිගලෙල්ල දිගටම අරගෙන තියෙනවා. මම හිතන්නේ වාර්තාගත කුරුඳු කෝට්ට වෙන්න ඕන. ගහේ දිගටම එතුමා මේ ලෙල් ටික තල්ලා තියෙනවා. ඔබට බලා ගන්න පුළුවන් ටේබල් එකේ. දිගම කුරුඳු ලෙල්ල තලපු වාර්තාවක් පිටවපු අපේ ඔපරේටර් මහත්තයා තමයි මේ ඉන්නේ. ඔන්න ටේබල් එකක් උඩ කුරුඳු තලන්න බෑ කියපු අයට අද හොඳ උත්තරයක් එතුමා දීලා තියෙනවා. ඉතාමත් වටිනා කියන අලුත් පරම්පරාවට බෑ කියලා කියපු අයට ඔන්න පුළුවන් කියලා ඔප්පු කරලා තියෙනවා. මේ එතුමා පැය එකමාරක් ඇතුළත තලපු ගස් ටිකත් ඒ වගේම පැය එකමාරක් ඇතුළත අර ගාලා තලන්න තියෙන ගස් ටිකත් එහා පැත්තේ රැක් දෙකේ තියෙනවා. ටේබල් එක වැඩ කරන්නේ මේ විදියයි කියන එක එතුමා ඔන්න හොඳටම පැහැදිලි කරලා තියෙනවා. අපිට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ ගහේ දිගම ලෙල්ල. සම්පූර්ණ ගහේ දිගම ලෙල්ල. ඉතින් හොඳට කුරුඳු ගහ සැලෙන කාලෙට ඒ නිසි වයස සම්පූර්ණ වෙලා කැපුවාම ඒ වගේ අස්වැන්නක් තියෙනවා. මම හිතන්නේ තනි ගහේ සම්පූර්ණ ලෙලි 4ක් අරන් තියෙනවා. මේ 4 ගොරෝසු H1 පැත්තට බර එක ලෙල්ලකුත් C45 බර පැත්තට ලෙලි 3කුත් අරගෙන තියෙනවා. මම හිතන්නේ කිලෝ 2කට කිට්ටු වෙන්න. කිලෝ 2කට 3කට කිට්ටු වෙන්න අස්වැන්නක් මේ කුරුඳු ගහෙන් තනි කුරුඳු ගහෙන් ලැබිලා තියෙනවා. ඉතින් ඒ වගේ අස්වැන්නක් ලබා ගන්න පුළුවන් හොඳ කුරුඳු ගහක් වඳුරක හදා ගන්න පුළුවන් නම් මම හිතනවා ගොඩාක්ම මේ අස්වනු අඩුයි කියන අයට උත්තරයක් තනි කුරුඳු ගහක් විදියට දීලා තියෙනවා. මේ ඉඩම් හිමියා ඉතාමත් සාර්ථකව මේ වැඩේ කරලා තියෙනවා කියන එක අපට පැහැදිලි. ඉතින් ටේබල් එකේ මෙන්න මේ ස්ටෑන්ඩ් එකේ තමයි කුරුඳු ගහ රඳවන්නේ.